සාදරයෙන් පිළිගන්නවා ඇනි බොයල්ගේ YouTube channel එකට අද වීඩියෝ එක අරන් එන මම ඩෙකින්. ඉතින් පහුගිය වීඩියෝ දෙකේම මම අරන් ආවේ ජුජුත්සු කයිසන් ඇනිමේ එකේ ඉන්න charactersලා ගැන. ඒ යූදාකුට්සු සහ කින්ජි හකාරි කියන දෙන්න. අද අරන් එන්නෙත් මේ ජුජුත්සු කයිසන් ඇනිමේ එකේදී අපිට දකින්න ලැබෙන character එකකගේ powers explain කරලා වීඩියෝ එකක්. අන්න ඒ character එක වෙන කවුරුවත් නෙමේ අපිට 3 වෙනි සීසන් එකේ 6 වෙනි එපිසෝඩ් එක අවසානයේදී දකින්න ලැබුණ හජිමේ කෂිමෝ කියන character එක. මෙයාව අපිට ගොඩක්ම දකින්න ලැබෙන්නේ මේ කෂිමෝ හකාරිත් එක්ක කරන සටනේදී. ඒක පෙන්වන්න තව එපිසෝඩ් කීපයක්ම ඉදිරියට යන්න වෙයි. බොහෝ දුරට 12 හරි 13 හරි එපිසෝඩ් වල ඒ සටන බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. අපි තවත් කතා බහ කරන්නේ නැතුව යමු වීඩියෝ එකට. මොනවාද මේ කෂිමොට තියෙන පවර්ස් කියලා බලන්න. The God of Lightning විදියට හඳුන්වන හජිමේ කෂිමෝ කියන්නේ මීට අවුරුදු 400කට විතර කලින් ජීවත් වුණ ජුජුත්සු සෝසරර් කෙනෙක්. මෙයා මේ වෙද්දි කෙන්ජකු විසින් සූදානම් කරපු කෙනෙක්ගේ ශරීරයක තමයි ඉන්නේ. ඒ වගේ මෙයා කලින් ගේම්ස් එකේ ප්ලේයර් කෙනෙක් විදියට ඉන්නවා වගේම එයාගේ පරම ආසාව වෙන්නේ සුකුණත් එක්ක සටන් කරන එක. අවුරුදු 400කට කලින් අපිට කෂිමෝ දකින්න ලැබෙන්නේ සයන් කියන ටිකක් කලර්ෆුල් නිල් පාටින් ඇස් සහ කොණ්ඩේ පාට වෙලා තියෙන මේ කෂිමෝගේ ඇස්වල කොනේ පොඩි අකුණක සලකුණක් අපිට බලා ගන්න පුළුවන්. කලින් ගේම්ස් වලදී ලැබුණ අලුත් ශරීරයෙන් තරුණ වෙලා ඉන්න මේ කෂිමෝට කලින් කිව්වා වගේ සයන් පාට කොණ්ඩේ සහ ඇස් වගේම ඇස්වල කොනේ තියෙන අකුණක සලකුණත් ලැබිලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් කෂිමෝගේ පර්සනැලිටි එක ගත්තොත් මේ කෂිමෝ කියන්නේ සටන් කිරීම කියන එක එයාගේ ජීවිතය කරගත්ත කෙනෙක්. විශේෂයෙන්ම ගොඩක් ශක්තිමත් වගේම බලවත් අය එක්ක සටන් කරන්න තමයි මේ කෂිමෝ ගොඩක්ම කැමති. කොහොම හරි කාලයක් එක්ක මේ කෂිමෝට එයා කරපු සටන් වලින් ලැබෙන සතුට අඩු වෙලා යනවා. ඒ නිසා මේ කෂිමෝ තීරණය කරනවා කෙන්ජකු ගෙනාවු කලින් ගේම්ස් කියන ප්ලෑන් එකට කැමති වෙන්න. හැබැයි ඒ කැමති වෙන්නේ එයාට සුකුණත් එක්ක සටන් කරන්න අවස්ථාවක් ලබා දෙනවා කියන පොරොන්දුව පිට. කලින් ගේම්ස් එකේදී වුණත් ප්ලේයර්ස්ලා 40ක් විතර මරලා දැම්මට පස්සේ අසතුටටපත් වෙන මේ කෂිමෝට හොඳ සතුට හිතෙන සටනක් ලැබෙන්නේ හකාරිත් එක්ක කරන සටනේ. මේ කරන සටනේදී මේ කෂිමෝ හකාරිට හොඳ සටනක් දුන්නත් සටන අවසානයේදී කෂිමෝ එයාගේ පරාජය බාර ගන්නවා. පරාජය බාරගත්තයින් පස්සේ කෂිමෝ හකාරිට කියනවා එයා මරන්න කියලා. ඒත් හකාරියකට කැමති වෙන්නේ නැතුව කෂිමෝට සුකුණත් එක්ක සටන් කරන්න අවස්ථාවක් ලබා දෙනවා කියලා එයාලගේ පැත්තට එයාව අරගන්නවා. දැන් අපි යන්නේ කෂිමෝට තියෙන පවර්ස් ගැන බලන්න. මුලින්ම කතා කරමු එයාට තියෙන ෆිසිකල් පවර්ස් ගැන. මම කලින් කිව්වා කෂිමෝ කියන්නේ එයාගේ මුළු ජීවිතේම සටන් වලට කැප කරපු කෙනෙක් කියලා. මේ නිසා මෙයාට හොඳ බැටල් IQ එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිවාදියා කවුද කියන එක සහ එයා සටන් කරන විදියට ඉක්මනින්ම හැඩ ගැහෙන්න පුළුවන් හැකියාවක් තියෙන මේ කෂිමෝ එයා මේ වෙනකම් කරලා තියෙන හැම සටනක්ම කරලා තියෙන්නේ එයාගේ කර්ස් ටෙක්නික් එක පාවිච්චි කරන්නේ නැතුව සහ ඒ හැම සටනකටම පාවිච්චි කරලා තියෙන්නේ එයාගේ කර්ස් එනර්ජි එක විතරයි. එහෙම කරන්න හේතුව ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. hand to hand combat. එහෙම නැත්නම් අතපය පාවිච්චි කරන සටන් හොඳටම ප්‍රගුණ කරලා ඉන්න මේ කෂිමෝ සටන් කරන්න කැමතිම විදිහ වෙන්නේ close combat සටන් කරන්න. ඒ වගේම මේ කෂිමෝ සමහර වෙලාවට කර්ස් tool එකකුත් සටන් කරන්න පාවිච්චි කරනවා අපිට බලා ගන්න පුළුවන්. මේ කර්ස් tool එකට කියන්නේ Neoi staff කියලා. මේක එයාගේ කර්ස් එනර්ජි එකේ තියෙන විශේෂත්වය එක්ක හොඳට ගැලපෙන නිසා මේ කර්ස් tool එක කෂිමෝ එයාගේ ප්‍රතිවාදියා පරාජය කරන්න භාවිතා කරනවා අපිට බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා මේ කෂිමෝ සටන් කරන්න පාවිච්චි කරන්නේ එයාගේ කර්ස් එනර්ජි එක විතරයි කියලා කර්ස් ටෙක්නික් එක පාවිච්චි කරන්නේ නැතු. මෙහෙම කරන්න හේතුව වෙන්නේ මේ කෂිමෝගේ කර්ස් එනර්ජි එකේ තියෙන විශේෂත්වය නිසා. අපිට හකාරිගේ කර්ස් එනර්ජි එකෙත් මෙහෙම විශේෂත්වයක් තියෙනවා බලා ගන්න පුළුවන් වුණා. මේ කෂිමෝටත් එහෙම විශේෂ කර්ස් එනර්ජි එකක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි කෂිමෝගේ කර්ස් එනර්ජි එකේ ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් ගැබ් වෙලා තියෙනවා. හරියටම කිව්වොත් කෂිමෝගේ කර්ස් එනර්ජි එකත් එක්ක කරන්ට් එකකුත්
එකට සම්බන්ධ වෙලා තියෙන. මේ නිසා මෙයාගේ ශරීරය නිතරම අකුණු පිට කරන ගමන් ඉන්නේ. ඉතින් මේ තියෙන විශේෂත්වය නිසා කෂිම දෙන පහරක් සම්පූර්ණයෙන්ම නවත්තන්න එයාගේ ප්‍රතිවාදියාට බැරි වෙනවා. එයා දෙන පහර නැවැත්තුවත් කර්ස් එනර්ජි එකේ තියෙන ඉලෙක්ට්‍රික් ෂොක් එක අනිවාර්යයෙන්ම ප්‍රතිවාදියාට වැදෙනවා. ඒ වගේ මේ විශේෂත්වය නිසා එයාව සම්පූර්ණයෙන් අකුණු වලින් ආරක්ෂා වෙලා තියෙනවා. එයාට කොයිම වෙලාවකවත් කරන්ට් එක වදින්නේ නැහැ. මෙහෙම විශේෂත්වයක් තියෙන කර්ස් එනර්ජි එක හොඳට පාලනය කරන්න මේ කෂිමට පුළුවන්. අන්න ඒක නිසා තමයි මෙයා එයාගේ කර්ස් එනර්ජි එක පාවිච්චි කරන්නවත් නැතුව අවුරුදු 400කට කලින් හිටපු කාලය සහ දැන් කලින් ගේම්ස් වල ඉන්න බලවත්ම ප්ලේයර් කෙනෙක් සහ ජුජුත්සු සෝසරර් කෙනෙක් වෙලා ඉන්නේ. මෙහෙම කර්ස් එනර්ජි එක හොඳටම පාලනය කරන්න පුළුවන් හැකියාව නිසා එයාට පුළුවන් ලයිට්නින් ඩිස්චාර්ජ් කියන ඇටැක් එක පාවිච්චි කරන්න. මේකෙදි කරන්නේ එයාගේ කර්ස් එනර්ජි එකේ තියෙන කරන්ට් එකෙන් පොසිටිව් සහ නෙගටිව් එනර්ජි එක වෙන් කරලා පොසිටිව් එනර්ජි එක එයාගේ ප්‍රතිවාදියාගේ ශරීරයට ඇතුල් කරනවා. ඊට පස්සේ එයා එයා ගාව තියෙන නෙගටිව් එනර්ජි එකෙන් පහරක් එල්ල කරනවා ප්‍රතිවාදියාට. එහෙම එල්ල කරාම ඒක ප්‍රතිවාදියාට වැදෙන්නේ ප්‍රබල අකුණු පහරක් විදියට. මේකෙදි ප්‍රතිවාදියා කොතනක හිටියත් අනිවාර්යයෙන්ම එයාට අකුණු පහර වැදෙනවා. මේක යා හකාරිත් එක කරන සටනේදී අපිට පාවිච්චි කරනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේක තේරුනේ නැත්නම් සාමාන්‍යයෙන් අකුණු ගහන වෙලාවක අකුණක් ගහන විදිහ තමයි මෙන්න මේ කෂිමෝ එයාගේ මේ ලයිට්නින් ඩිස්චාර්ජ් කියන ඇටැක් එක නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ලයිට්නින් ඩිස්චාර්ජ් කියන ඇටැක් එක පිටිපස්සේ තියෙන්නේ සාමාන්‍ය අකුණක් ගහන කොට ඇති වෙන සංසිද්ධිය තමයි. ඊළඟට කතා කරන්න යන්නේ මේ කෂිමොට තියෙන කර්ස් ටෙක්නික් ගැන. මං එකේදී මේ කෂිමොට තියෙන කර්ස් ටෙක්නික් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ කර්ස් ටෙක්නික් දෙකයි. එකක් එයාගේ ඉනේට් ටෙක්නික් එක වෙන මිතිකල් බීස්ට් ඇම්බර් කියන ටෙක්නික් එක සහ ඇන්ටයි ඩොමේන් ටෙක්නික් එකක් වෙන හොලෝ විකර් බාස්කට් කියන ටෙක්නික් එක. මුලින්ම කෂිමොගේ ඉනේට් ටෙක්නික් එක වෙන මිතිකල් බීස්ට් ඇම්බර් කියන ටෙක්නික් එක ගැන කියන්න. කෂිමෝ මේ ටෙක්නික් එක ඇක්ටිවේට් කළාම එයාගේ මුළු ශරීරයම ආපහු රීකන්ස්ට්‍රක්ට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාගේ ශරීරය නැවත ගොඩනගෙන්න ගන්න. මෙහෙම වෙන්න හේතුව තමයි මේ මිතිකල් බීස්ට් ඇම්බර් කියන ටෙක්නික් එකෙන් කෂිමොට පුළුවන් වෙනවා ඉලෙක්ට්‍රිසිටි කියන එහෙම නැත්නම් කරන්ට් එකේ තියෙන හැම සංසිද්ධියක්ම නිර්මාණය කරන්න. හැබැයි ඒ සංසිද්ධි සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට දරා ගන්න අමාරුයි. අන්න එහෙම දරා ගන්න පුළුවන් වෙන්න තමයි මේ කෂිමොගේ ශරීරය ආපහු රීකන්ස්ට්‍රක්ට් වෙන්නේ. එහෙම රීකන්ස්ට්‍රක්ට් වුණාට පස්සේ කෂිමොට පුළුවන් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ එක එක සංසිද්ධි එයාට ඕන විදිහට පාවිච්චි කරන්න. හැබැයි මේ ටෙක්නික් එකේ තියෙන ප්‍රශ්නය තමයි මේක එකපාරයි පාවිච්චි කරන්න පුළුවන්. මේ ටෙක්නික් එක ඉවරුණාට පස්සේ රීකන්ස්ට්‍රක්ට් වුණ කෂිමොගේ ශරීරය නැවත බිඳ වැටෙන්න ගන්නවා. ඊට පස්සේ මෙයා මරණයටපත් වෙනවා. මේ හේතුවම තමයි එයා කර්ස් ටෙක්නික් එක පාවිච්චි කරන්නේ නැත්තේ සාමාන්‍ය සටන් වලදී. එයා මේ කර්ස් ටෙක්නික් එක සුකුණත් එක්ක කරන සටනට පාවිච්චි කරන්න තියන් ඉන්නේ. මොකද එයාගේ පරම ආසාව සුකුණත් එක්ක සටන් කරන එක නිසා. ඊළඟට කියන්නේ හොලෝ විකර් බාස්කට් කියන ටෙක්නික් එක. මේ හොලෝ විකර් බාස්කට් කියන ටෙක්නික් එක පාවිච්චි කරන්නේ ඩොමේන් එක්ස්පැන්ෂන් එකකදී ඒ ඩොමේන් එක්ස්පැන්ෂන් එකේ තියෙන ෂුවර් හිට් ඉෆෙක්ට් එකෙන් බේරෙන. මේ ටෙක්නික් එක බොහොම පරණ ටෙක්නික් එකක් සහ මේ ටෙක්නික් එක ආධාරයෙන් තමයි වර්තමානයේ තියෙන සිම්පල් ඩොමේන් කියන ටෙක්නික් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට කෂිමොට තියෙන පවර්ස් මේ මොනවද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. මංග එකේදී මෙයාට තව කර්ස් ටෙක්නික් හෝ ඩොමේන් එක්ස්පැන්ෂන් එකක් තියෙනවද කියන එක ගැන කිසිම තොරතුරක් සඳහන් කරලා නැහැ. ඒ නිසා බොහෝ දුරට අපිට හිතන්න වෙන්නේ මේ කෂිමොට තවත් කර්ස් ටෙක්නික් හෝ ඩොමේන් එක්ස්පැන්ෂන් එකක් නැහැ කියලා. හැබැයි ඒක ෂුවර් එකටම එහෙමයි කියලා කියන්නත් බෑ. මොකද මංග එකේ එහෙම නැහැ කියලා හෝ තියෙනවයි කියලා ඒ ගැන මුකුත් සඳහන් කරලා නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට අද අරන් ආපු හජිමේ කෂිමෝ කියන ජුජුත්සු සෝසරගේ පවර්ස් එක්ස්ප්ලেইন කරලා කරපු වීඩියෝ එක ඉවර වෙනවා. දිගටම ජුජුත්සු කයිසන් ඇනිමේ කියන කැරක්ටර්ස් ලගේ පවර්ස් ගැන එක්ස්ප්ලেইন කරපු නිසා ඊළඟ වීඩියෝ එක බොහෝ දුරට වෙන ටොපික් එකක් ගැන තියෙන වීඩියෝ එකක් වෙයි. ඉතින් ඔයාලට තව මේ වගේ ජුජුත්සු සෝසරර්ස්ලා ගැන පවර්ස් එක්ස්ප්ලেইন කරලා වීඩියෝ ඕන නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තව වීඩියෝ බලන්න ආස නම් channel එක subscribe කරලා වගේම අනිවාර්යයෙන්ම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසానයි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.